සුබ උදෑසනක්. දිගටම වර්ෂාව තිබිලා අද තමයි හොඳට ඉර එළිය වැටුනේ. දැන් මම ඉන්නේ මගේ උඩුමහලේ රූෆ් টොප් එකේ වගා බිමේ. එහෙම නැත්නම් රූෆ් টොප් ගාඩන් එකේ. ඇත්තටම හරිම ලස්සන දීප්තිමත් උදෑසනක්. එළවලු වර්ග නම් වැස්ස නිසා ටිකක් අඩුයි. ඒ සමහර වර්ගවල අස්වැන්න ටිකක් තියෙනවා. බෝංචි වැල්වල නම් මල් තිබුණාට කරල් හැදිලා නැහැ. වැස්සට මල් සේදෙන නිසා. හැබැයි ටිකක් වැස්ස අඩු වුණාම හොඳ ඵලදාවක් ලැබෙයි කියලා හිතනවා. මොකද මල් ගොඩක් තියෙන නිසා. මේ හස්පටු නම් ගෙඩි පැහිලා මේ ටික අද කඩා ගන්න පුළුවන්. ගාවට වම්බටු තියෙනවා. ඒවත් දැන් පැහිලා කඩන්න පුළුවන් මට්ටමට. මේ සැලඩ් කියුකම්බර් පැහිච්ච ගෙඩි කීපයක් තියෙනවා. මල් තියෙනවා. පුංචි පුංචි ගෙඩි තියෙනවා. නේද කොච්චර උඩද තියෙන්නේ කියලා. ඇත්තටම බිම ඉඳලා බලනවා නම් මේක මේ සිව්වෙනි මහල රූෆ් টොප් එක තියෙන්නේ සිව්වෙනි මහලේ. මේ තියෙන්නේ දම්බල වැලේ. දැන් මල් පිපිලා මම හිතන්නේ මේ දම්බල වාරය. දැන් තමයි මල් ඉස්සෙල්ලාම මේ වැලේ මල් හටගත්තේ. තාම අස්වැන්නක් ලැබුණේ නැහැ. ඊගොඩ මේ මගේ විලාඩ් අඹ ගහ මේ ගෙඩි තාම පැහිලා මදි. ගෙඩි 10ක් විතර තියෙනවා. ගාවට මේ මෑ කරල් මල් තියෙනවා. කරලුත් කීපයක් තියෙනවා. හැබැයි තාම නෙලා ගන්න තරම් පැහිලා නෑ. තව දවසක් දෙකක් තියලා මේ ටික නෙලා ගන්න පුළුවන්. තව වැල් කීපයක් තියෙනවා තැනින් තැන. බණ්ඩක්ක ඵලදාව නෙලා ගන්න හදන්නේ. හැබැයි මේ ගස් දැන් අපි මාස කීපයක් ඵලදාව ගත්ත ගස්. මේ ගස් වයසයි ඇත්තටම. දැන් මේ ටික ගලවන්න තියෙන්නේ. කරල් කීපයක් තියෙනවා. ඒ ටික නෙලා ගමු. ඊගාවට මේ හස්බටු ටිකත් කඩා ගන්නවා. මේ වගේ තියෙන විශේෂත්වය තමයි මේ හස්බටු වල කොලත් ආහාරයට ගන්න පුළුවන්. මෙතනක් තියෙනවා තව ගහක්. අපි ඒකත් කඩා ගමු. ඊගාවට මේ වම්බටු ටික කඩා ගන්න යන්නේ. වම්බටු ගෙඩි කීපයක් තියෙනවා පැහිලා. මේ සැලඩ් කියුකම්බර් ගෙඩි 2ක් තියෙනවා හොඳට පැහුණු.
සලාඩ් එකට අපි අපිට දෙහි ටික පුදුටුවන් දීලා මම ඒක ටිකක් කඩාගත්තා. මේක මේ තායි දෙහි. මේ වැරණියා මිරිස් කරල් ඉදුණු කරල් කීපයක් තිබුණා. ඊට පස්සේ මේ මාළු මිරිස් ටිකක් කඩාගන්න. මුලදී නම් මේ මාළු මිරිස් කරල් ලොකුවට තිබුණා. හැබැයි දැන් මේ ගස් වයසයි. ඒ නිසා කරල් ටිකක් පොඩි. ගෙඩියකුත් තියෙනවා. මේ ගහේ කොළ හැලිලා මේක මේ පොඩි පොට් එකක තිබිලා ළඟදි තමයි මේ බෑග් එකට මාරු කළේ. ඒ නිසා දන්නේ කොළ හැලිලා. හැබැයි අලුතෙන් දළු දාලා තියෙනවා. ගැටලුවක් වෙන එකක් නැහැ. මේ ඕස්ට්‍රේලියන් බීච් චෙරි මේ ඉදුණු ගෙඩි ටික කඩාගමු. ටිකක් ඉතුරු කරමු කුරුල්ලන්ටත් කන්න. රතු බණ්ඩක්ක. දැන් මේ ගසුත් අර කලින් කොළපාට බණ්ඩක්ක වගේම තමයි. මාස ගාණක් අපි පළදාව ගත්තු ගස්. ඒ නිසා මේ දැන් පළදාව සෑහෙන අඩු වෙලා තියෙන. මේවත් ගලවන්න තියෙන. කරල් කීපයක් තියෙනවා. අපි ඒක හදා ගන්නවා. මේ සුදු කොච්චි කරල් ඉදිලා තියෙනවා. මේක හරි රසයි. කරවල ව්‍යංජන වලට කරවල බදිනකොට කලවම් කරාම හරි රසයි. මේ ටික කඩා ගන්නවා. අද දවසේ නෙලාගත්ත එළවලු ටික මේ තියෙන්නේ. ගොඩක් වර්ග තියෙනවා. හැබැයි සමහර තව ගෝවා වගේව මම කඩාගත්තේ නැහැ. මොකද එක දවසේ ඔක්කොම කඩන්න අවශ්‍ය නැහැ. මොකද මේ ගේ ඇතුළෙමනේ තියෙන්නේ. අවශ්‍ය වෙලාවට කඩා ගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. මම ගිහින් එන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවා.